CAPD exchange procedure එක තුලදී විශේෂිත නම් හඳුනා ගැනීම යටතේ කරන දෙවෙනි වීඩියෝ එකයි මේ. අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ ෆ්ලුයිඩ් බෑගය. එහෙමත් නැත්නම් සොලියුෂන් බෑගය ගැන. ෆ්ලුයිඩ් බෑග් එකේ සැලකුවොත් ඒක අපිට දැන් දැක ගන්න පුළුවන් 1.5, 2.5, 4.25 කියන ප්‍රතිශත වලින්. එතකොට අපි වැඩිපුරම භාවිතා කරන්නේ 1.5 සහ 2.5 කියන ප්‍රතිශත වලින්. දැන් අපි බලමු CAPD බෑගය තුල අපිට හමු වන විශේෂිත නම් මොනවද කියලා. CAPD බෑගයේ සැලකුවොත් එහෙම මේ වගේ බෑග් දෙකකින් සමන්විත වෙනවා. මේක කවර් කරලා තව බෑග් එකකින් තමයි එන්නේ. එතකොට මේක එකක් හිස් බෑගයක්, අනිත් එක ෆ්ලුයිඩ් එක තියෙන බෑගයක්. එතකොට මේ බෑගයේ ෆ්ලුයිඩ් එක තියෙන එකේ මිලිලීටර් 2000ක ප්‍රමාණයක තරලයක් අන්තර්ගත වෙනවා. මේ බෑගයේ එළියට කොටස් දෙකක් තියෙනවා. මේ කුඩා කොටස මේක අපි භාවිතා කරන්නේ රෝහල තුලදී රෝගියාට බඩට විස බීජයක් ගියහම ඖෂධ ඇතුළු කරන්න. එතකොට මෙතන තියෙනවා සීල් එකක්. අපි ඒකට බ්‍රේකබල් සීල් එක කියනවා. මේකෙන් සිද්ධ වෙන්නේ මේ තරලය මේ බටේ තුලට යෑමට ඉඩ නොදී පවත්වා ගැනීමටයි. එතකොට අපිට මේ බටෙහි මැද හරියදී හමු වෙනවා නිල් පාටින් කොටසක්. මේක ක්ලෑම්ප් එකක්. අපි මේකට බ්ලූ ක්ලෑම්ප් එක කියලා කියනවා. මේ බෑග් දෙකම සම්බන්ධ කරලා කොටසක් තියෙනවා. ඒක Y අකුර හැඩයට තමයි තියෙන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා Y සම්බන්ධකය කියලා. එහෙමත් නැත්නම් Y කනෙක්ට් එක කියලා කියනවා. එතකොට මේ අග තියෙනවා කහ පාට කොටසක්. සමහරක් බෑග් වල මේක කොළ පාටින් එනවා. මේකේ හරියම නම තමයි පුලින් රින් එක. නමුත් මේක අපි භාවිතයේ පහසුවට මේ පාට අනුව නම් කරනවා. අපි මේකට කියමු yellow cap එක කියලා. එතකොට හිස් බෑගේ අපි ඒකට ඩ්‍රේන් බෑගේ කියලා කියනවා. ඒක අතරමඟදී අපිට හම්බ වෙනවා ඩ්‍රේන් ක්ලෑම්ප් එක. එතකොට මෙහෙම නම් කියාගෙන ගියාට ඔයාලට මේවා එච්චර හුරු නැතු ඇති. මම ඔයාලට රූප සටහනක් මගින් මේ නම් ටික අහපව් විස්තර කරලා දෙන්නම්. මේ තියෙන ෆ්ලුයිඩ් බෑග් එක සොලියුෂන් බෑග් එක කියලාත් අපි කියනවා. බෑගයෙන් පිටතට ඇවිත් තියෙන කුඩා කොටස මේ අපි භාවිතා කරන්නේ බඩට විස බීජයක් ගියහම ඖෂධ ඇතුළු කිරීමට. මේ දිග බටේ ඉහළින් බ්‍රේකබල් සීල් එක තියෙනවා. එමගින් තරලය බෑගයෙන් වැස්සීම පාලනය කරනවා. මේ නිල් පාට කොටස බ්ලූ ක්ලෑම්ප් එක කියලා කියනවා. මේ තියෙන්නේ Y සම්බන්ධකය. එහෙමත් නැත්නම් Y කනෙක්ටර් එක. මේ කොටසට කියන්නේ පුලින් රින් එක කියලා. ඔයාලගේ භාවිතයේ පහසුව සඳහා මේක වර්ණය අනුව yellow cap එක හෝ green cap එක කියලා හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නේ drain clamp එක. drain clamp එකෙන් පස්සේ තියෙන්නේ drain bag එක.